ඉතින් good morning හැමෝටම. පේජ් එක හදලා දවස් ගාණක් ගියා වීඩියෝ එකක් කරගන්න. අදහසක් නැතුව ඉද්දි මේ පොඩි අදහස් කීපයක් ආවා. ඉතින් පළවෙනි වීඩියෝ එකට කවුරුත් හිතන්නේ නැති ගමනක්. යන්න තීරණය කරා ඉතින් උදේන් පිටත් වුණා ගමන යන්න. බලමු ගිහලා ඉස්සරහට මොකද වෙන්නේ කොහෙද යන්නේ. දැම්ම කියන්නේ කොහෙද යන්නේ කියලා අපි කියලා බලමු මොකද වෙන්නේ කියලා. යන්න වීඩියෝ එක ඔක්කොම ඉඳලා ඉන්න Facebook page එක like කරන්න comment කරන්න follow කරලා support එකක් දෙන්න. එහෙනම් අපි කියලා බලමු. ඉතින් මම එහෙම ගමන පටන් අරගෙන මම ඇවිල්ලා ඉස්සෙල්ලාම ආවේ කදුරුවෙල බස් ස්ටෑන්ඩ් එකට. මොකද මට යන්න තිබුණේ වරගපොළට. ඉතින් ඉස්සෙල්ලාම වරගපොළට යන්න කදුරුවෙල කොළඹ බස් එකක් ගන්න මම ආවා. ඉතින් එහෙම ආපු වෙලාවේ මෙන්න මේක මම හිතන විදිහට මේකේ නම තිබ්බේ ශහාන් එක්ස්ප්‍රස්. හොඳයි ගමනක් ගන්න පුළුවන්. ඉන්ටර්වයුව මරුවට තියෙන බස් එකක් ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන්. ඉතින් ගමනක් බලස එකන් ගියාම නම් බස් ප්‍රශ්න බස් රැක් වෙන කියලා මම කතා තිබ්බා. පෞගේ කාලේ වනම් ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි මට හරි පරිස්සම් ගමනක් එකන් ගියා. මම තැනට යනකම් මේ පාර මට හම්බුනේ මේ බස් එකේ ඇවිල්ලා මම නගපුවන් කෝල් එකත් අපි ඉන්දිකයට තමයි. මොකද මම මගෙන් ගන්නවා කියලා කිව්වා. මම කොතැනද එන්න ඕනේ කොහොමද බයින්න ඕනේ කියලා අහන්න ඉන්දිකට කෝල් එක අරගෙන කොහෙද මොකද කරන්න කියලා බලලා ඉවරලා මම ඉතින් ඊට පස්සේ බස් එකම ඇවිල්ලා ටිකට් එක ඇවිල්ලා මේ දෙන්නේ පොළොන්නරුව මම ආසම තැනක් ආවකන බුද්ධ ප්‍රතිමාව. ඉතින් එතන එකත් පාස් කරලා මම පොළොන්නරුවෙන් පිටත් වුණා. පොළොන්නරුවෙන් පිටත් වෙලා ඉතින් පොළොන්නරුව ලස්සන බලාගෙනම පොළොන්නරුවෙන් පිටත් වෙලා ආවා. ඉතින් ගොඩක් දුර ඉඳි මට නිින්ද ගිහලා හැරෙද්දි මම හැරුණේ කොස්කලේදී. කොස්කලේ පට්ට ප්ලේස් එකක්. මොකද මම ආසම තැනක් යන අතරමඟ තියෙන සුපිරිම තැනක්. මා ලස්සනයි ෆොටෝග්‍රැෆි කෙනෙක්ට නම් සුපිරි ප්ලේස් එකක් ඒක. ඕවමාරි ඇවිල්ලි වරලා මම හිතුවේ අපි කතා වෙලා නැ හිටියේ වරකපොලින් බෑලා හම්බෙනවා කියන්නේ. නමුත් මම ආපු බස් එක පරක් වුණ හින්දා ඉඳගයිලා ගිහලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ආසිතර කෝල් එකගෙන පස්සේ කිව්වා ආසිත කාරවනල් බස් එක නැගලා එන්න කියලා අඟුරු වලින් බහින්න. ඉතින් ඒ ගිහපු අතරමගත් සුපිරි පට්ට ප්ලේස් එකක් තිබ්බා. මාර ලස්සනයි. ඒකත් පාස් කරලා වගේ ප්ලේස් ගොඩාක් පාස් කරා. මම කියපු තැනින් බැස්සා. හස්ත කියපු තැනින් බැස්සා. මේ නම් එක වගේ මට හොයාගන්නත් බෑ. ඊට පස්සේ කොමාරි හස්තවයි ඉන්දගයියවයි අපි පොඩි හාමුදුරුවෝ පිට ගියා. පොඩි සයිඩ් පිට ගියා. ඉතින් ඒ කට්ටිය හම්බුණා. හම්බලෙවලා ඉන්දගයියගේ ටුක් එකේ ඉන්දගයියගේ ප්‍රාඩෝ එකේ අපි හසිත තමයි ඩ්‍රයිවර් මහත්තයා හස්තත් එක ඉන්දගයියත් එක්ක හයියක් දාගෙන අපි ගියා. මොකද කොහොමද ප්ලෑන් එක මොකද වෙන්නේ කියලා කතා කර තමයි ගියේ. හැබැයි අපි හිතාගෙන ගියපු ප්ලෑන් එක නෙමෙයි වුනේ. අවසානට මුල් තැනට යන්න කලින් මේ අස්තලා ගල් ගාව තියෙන සුපිරි ප්ලේස් එක පට්ට මාර ලස්සනයි. මේ ඇල්ල මාර ලස්සනයි. ඇල්ලක් කරම එක ඇල්ල මේ අපි මම හිතුවත් නැති විදිහට මාරම ලස්සනයි. පට්ට සුපිරි. ඇත්තටම මේ හසිත මං හිතුවා අස්ත කය ගන්න විතරයි කියලා. හැබැයි අස්ත ගියෝ වගේ මාරම ලස්සන විදිහට මාර තනක් ඒක. මාර ප්ලේස් එකක් මාර වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්. ගැන කියන්න වචන නම් නෑ මට. හසිත කිව්වට මෙහෙම තැන් තියෙනවා කියලා මම හිතුවා ඒක මෙච්චරම ලස්සන වෙයි කියලා. ඇත්තටම මාර ලස්සනයි. ඒ ගම ඒ තැන මාරම ලස්සනයි. ඕමාරි අපි එතනින් නාලා පොඩි කයියක් දාලා ඉවරලා අපි රැ නතර වුණේ හසතලා ගෙදර. ඉතින් මාරම සැලකිල්ලක් දැක්ක හසතලාගේ අම්මා නංගි දෙන්න මාරු විදියට සැලකුවා අපිට. ඊට පස්සේ අපි හයිත් පවුද උදේම නැගිටලා අපි යන්න පිටත් වුණා අපේ ප්‍රධානම තැනට. මම ආපු වර්ල්ඩ් නොකිය ආපු ප්‍රධානම තැනට යන්න පිටත් වුණා. ඉතින් යන අතරමඟත් අපි පොඩි කයියක් දාගෙන එන්නේ අසද ඉතින් මේ පැත්තේ දැන්ගෙන අපිට පැහැදිලි කර ගියා. මාර ලස්සන. අතරම මාර ලස්සනයි. යන්න ඕනි පැත්තක් ඉතින් අපි ගිහිල්ලා කරලා දැස්සේ අපි යන්න ඕනෙම හරිම තැන. ඒ කියන්නේ අපි හිතාගෙන හිටපු අපිට යන්න ඕනේ වුණ හරිම තැන. කට්ටිය නම් දන්නවා ඉතින්
එහෙම යනකොට කොහෙද ගන්න කියලා දන්න කට්ටිය දන්නවා. දැන් නැති කට්ටියට කියන්නම් කොහෙද කියලා. ඊට පස්සේ අපි ඕම ගිහලා බඩුවගයක් ගන්නද අපි ගියේ PS පූජා භාණ්ඩ කියන තැනට අපේ හස්තගේ යාළුවෙක් තමයි මේක අපිට සෙට් කරලා දුන්නේ. මෙතන හොඳයි කියලා ඇත්තටම හොඳයි. මාරම් කස්ටමර් සර්විස් එකක්. මාරම් ක්වොලිටි බඩුවගයක් තිබ්බේ. මේ ඉතින් ඔයාලා මෙතනට යනවා නම් PS පූජා භාණ්ඩ තැනට ගිහිල්ලා බඩු ගන්න පුළුවන්. මෙතන අපි ගත්ත බඩු ඉන්දිකායේ බඩු ටිකයි මගේ බඩු ටිකයි අපි පොඩි අමුඩු ටික හස්තේ බඩු ටිකයි පළතුරු වට්ටියයි. මෙන්න අපේ ප්‍රධානම තැන අපි ආපු මම බලාපොරොත්තු වෙන ආපු පළවෙනි වතාවට තමයි මම මේට ආවේ. මේ ඇත්තටම ඊට වඩා මාර විදියට ඒක දැනුණා. ඔක්කොම දන්නවා. සමහර කට්ටියන් දන්නේ නැතුව සමහර කට්ටියන් දන්න ගොඩාක් කට්ටිය දන්නවා. මෙතන කොහෙද කියලා. මේ තමයි ශ්‍රී අලුත්නුවර දැඩිබුණ්ඩ මහා දේවාලය. මේක තමයි තැන මම ආපු නොකිය ආපු මෙන්න මේක තමයි තැන. මාරම ලස්සනයි. වෙනස්ම තැනක් වෙනස්ම විදිහේ ප්ලේස් එකක්. මාර ලස්සන විදිහටම තියෙනවා. දැඩිබුණ්ඩ අප්පච්චි. අපි අඳුරන දැඩිබුණ්ඩ අප්පච්චි තමයි හඳුන්වන්නේ ආව. දුවම්දුරුව බුදු වෙනකොට මාරසේනාව දැක්ක දැඩිබුණ්ඩ අප්පච්චි විතරලු. ඒ හින්දලු දැඩි හිතක් තියෙන හින්දලු දැඩිබුණ්ඩ යන නාමය හඳුන්වලා තියෙන. ඉතින් උන්වහන්සේගේ මූල දේවස්ථාන තමයි මෙතන. ශ්‍රී දැඩිබුණ්ඩ දේවාලය අලුත්නුවර. එසෝනේ දේවරාජ්‍යරුවන්ගේ යක්කුන් රජපති වෙසමුණු දේවරාජ්‍යරුවන්ගේ මොනුබුරුවන් වන දැඩිබුණ්ඩ අප්පච්චි දැන් තමයි මේක මාර විදියට මාර ලස්සනයි. මාර විදියට පොල් ගහනවා ගණන් ගන්න එපා. ඒක පොල් කැපුවට කට්ටිය මේ මාරම ලස්සනයි කියන්නේ. යන්න ඕන තැනක් කියන්නේ සුපිරි. මේ මාර ප්ලේස් එකක තෙන්ට ගිහිල්ලා ඉවරලා බලන්න ඕනේ. මොකද මේ මාර ආස්කම් දෙන තැනක් ඊට විශ්ව දේවාලය එහෙමදේම තියෙනවා. ඊට පස්සේ අපිට අහන්න ලැබුණා පුරාණ පත්තිනි දේවාලයක් තියෙනවා කියලා. හරි මේක තමයි පුරාණ පත්තිනි දේවාලය. මෙතෙන්ටත් මම ආවේ පළවෙනි වතාවට. ඇත්තට මාරම ආස්කම් තියෙන තැනක්. යන්න ඕනේ. දරුවෝ බාර ගන්න, දරුවන් බාර ගන්න මාරම ලස්සන තැනක්. මාරම ලස්සනයි. ඒ අර ඓතිහාසික බව ඒ ආස්කම් ගියපු කෙනෙක් දන්නවා මෙතන. මම මෙතනට ගිහින් නම නම් දන්නේ නැහැ. නම නම් මතක නැහැ මට. හැබැයි මාරම ලස්සනයි. ඊළ බලන්න ඕනේ මාර ආස්කම් ගොඩක් තියෙන හරි ලස්සන තැනක්. ඉතින් මේ සංක බහිරව පත්තිනම්මයි මුල් කරගෙන ගොඩාක් දෙවි හාමුදුරුවෝ ඉස්ලාම විතරට වැඩම කරලා ඉන්න. මේ ඉතින් මාර ලස්සනයි. මේ අපේ ප්‍රධාන කප්පුමාත් ආසද ප්‍රධාන කප්පුමාත් තමයි ඉන්නේ. ඉතින් මාර උදව්වක් කරේ අපිට. තැන් පෙන්නලා යන්න ඕන තැන් කියලා හරි පාරෙක්කන් ගිහිල්ලා මාරම ලස්සනයි. මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මේකේ තියෙන ඒ සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් මම මේ හැමතේම වැඳ පුදාගෙන හැමතේම කරගෙන මම යන්න හිටපු ආස වුණා ගමනක්. ඒකත් හැමතේම කරගෙන මම අනිත් පවදා ඉතින් මගේ සුපුරුදු ගමන ආරම්භ කරා පොළොන්නරුවට එන්න. මාරම ලස්සනයි තැන් දෙක නම් යන්න ගිහිල්ලා ගඳ ගන්න. මාර මාස්කම් තියෙන තැන් දෙයක්. ඉතින් අය පාරක් තව vlog එකකින් හම් වෙනකම් එහෙනම් අද නවතින්න. හැමෝම මට සපෝට් එක දෙන්න. ෆලෝ කරලා කමෙන්ට් කරලා ලයික් කරලා තියාගන්න. ඇත්තරම මාර ලස්සනයි. එහෙනම් ගිහින් එන්න හැමෝටම ශ්‍රී දැඩිබුණ්ඩ අප්පච්චි පිටයි.